හොඳයි. අද අපි කතා කරන්න යන්නේ කොටස් වෙළඳපොලේ පැතිරලාගේ හරිම ආකර්ශනීය කතාවක් ගැන. ඒ තමයි රේණුකා ඇග්‍රිෆුඩ් සමාගම ගැන කතාව. බලමු මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා. මෙන්න මේක තමයි හැමෝගෙම අවධානය ගත්ත ඉලක්කම. රුපියල් 15යි. රේණුකා ඇග්‍රිෆුඩ් සමාගමට මෑතකදී දීපු මිල ඉලක්කය. ඉතින් මේක ඇත්තටම වෙන්න පුරුවන් දෙයක්ද? හොඳයි. අර රුපියල් 15 ඉලක්කයට දුන්නු ප්‍රධානම හේතුව තමයි මේ. වාර්ෂික ඉපැයීම් රුපියල් 2.65 කියලා පුරෝකතනයක්. අහනකොටත් නිකන් ආස හිතනව නේද? ඒත් ඉතින් මේ ගණන් ඇත්තටම හරිද? හරි. එහෙනම් අපි මේ කතාවේ මුලටම යමු. ඒ කියන්නේ මේ කියන ගණන් හිලව් පිටිපස්සේ තියෙන ගණිතය පොඩ්ඩක් හාරලා අවුස්සලා බලමු. මොකද ඉලක්කම් වලින් බොරු කියන්න බෑනේ. ඉතින් අපි අහන්න ඕන වැදගත්ම ප්‍රශ්නයක් තමයි මේ. මේ ගාණ හැදුවේ කොහොමද? අනික කෘෂිකර්මාන්තයේ වගේ අවුව වැස්ස එක්ක වෙනස් වෙන බිස්නස් එකකට මේ වගේ ගණනය කිරීමක් කොච්චර දුරට විශ්වාස කරන්න පුරවන්ද? අපි මේකේ ඇතුළටම ගිහින් බලමු. හරි. මේ වාර්ෂිකකරණය කියන වචනේ තේරුම මොකක්ද? හිතන්නකෝ මෙහෙම. කවුරු හරි එක දවසක් ලොතරැයක් දිනනවා. ඊට පස්සේ ඒ ගාණ 365න් ගුණ කරලා මේ තමයි මගේ අවුරුද්දක ආදායම කියලා කියනවා. අන්න ඒ වගේ වැඩක් තමයි මේ. එක කාර්තුවක ප්‍රතිඵලය හොඳ වුණා කියලා ඒක 4න් ගුණ කරලා අවුරුද්ද මෙහෙම යයි කියලා හිතන එක විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට නම් කොහෙත්ම ගැලපෙන්නේ. මෙන්න බලන්න ඇත්ත කතාව. සමාගමේ අන්තිම කාර්තුව නරක නෑ, ශක්තිමත් රුපියල් 66ක්. හැබැයි අපි පහුගිය මාස 12ම එකට අරගෙන බැලුවම ඒ කියන්නේ TTM අගය ඒක තියන්නේ රුපියල් 40ක විතර මට්ටමක. පේනවා නේද? බලාපොරොත්තුවයි යථාර්ථයයි අතර තියෙන ලොකු ગેප් එක. මේ ප්‍රස්තාරය දිහා බැලුවම කතාව තවත් පැහැදිලි. බලන්න වම් පැත්තේ තියෙන අර උසම උස තීරුව. ඒ තමයි තරවකාරයෝ දීපු හීනේ. ඒ කියන්නේ රුපියල් 2.65. දැන් බලන්න දකුණු පැත්තේ තියෙන අර පොඩි කොට තීරුව. ඒ තමයි ඇත්ත යථාර්ථය. රුපියල් 740. මේක සුළුපටු වෙනසක් නෙවෙයි නේද? ඔහොම ඉතින් හැමදේම හොදට වෙයි ඉලක්කවලට යයි කියලා හිතාගෙන ඉන්නකොට නොහිතපු දෙයක් වුණා. අර ලස්සන ගණන් හිලව් වල කොහෙවත් සටහන් වෙලා නොතිබුණු දෙයක්. අපි දැන් බලමු මේ විමර්ශනයේ ඊළඟ පරිච්ඡේදය. ඒ තමයි සුලි කුණාටුවේ බලපෑම. අර සුභවාදී අනාවැකි හදපු අය සම්පූර්ණයෙන්ම අමතක කරපු කාරණාවක්. 1,70,5000ක්. මේ තමයි ඩිට්ටුව සුලි කුණාටුව නිසා රට පුරා විනාශ වුණ කෘෂිකාර්මික ඉඩම් හෙක්ටේර ගාන. හිතාගන්න පුළුවන් දේ මේකේ විශාලත්වය. ඉතින් රේණුකා ඇග්‍රිෆුඩ්ස් වගේ සමාගමකට මේක නොසලකා හැරලා ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මේ తත්වය සමාගමට කෙලින්ම බලපානවා. බලන්න එයාලා වැඩ කරන්නේත් මේ බලපෑමට ලක්ුණ පොල් සහ වැවිලි අංශවල. බඩු ගෙනියන එකට බාධා එනවා. ඒ කියන්නේ ලොජිස්ටික් ප්‍රශ්න. ගස්වල මුල් වලට හානි වුණාම දිගුකාලීනම ඇස්වෙන් අඩු වෙනවා. ලෙඩ රෝග හැදෙන අවදානම වැඩි. මේ ඔක්කොම එක්ක මෙහෙයම් වියදම ඉහළ යනවා. ඉතින් මේ වගේ තත්වයක් යටතේ තවත් වාර්තාගත කාර්තුවක් ගැන හිතන එකත් හීනයක්. හොඳයි. දැන් අපි යොමු වෙමු මේ කතාවේ සමහර විට වැදගත්ම හැමදේම හෙලිදරව් කරන සාක්ෂියට. ඒ තමයි සමාගම ඇතුළෙම ඉන්න ලොකුම අයගේ හැසිරීම. මේ සිදුවීම් පෙළ දිහා හොඳට බලන්න. දෙසැම්බර් මාසේ මුල කොටස් මිල රුපියල් 10.70 පැත්තට නගිනවා. හරියටම දෙසැම්බර් 17 වෙනිදා සමාගමේ අධ්‍යක්ෂවරු තමන්ගේ කොටස් විකුණලා දානවා. හැබැයි මේ විකිණීම ගැන ප්‍රසිද්ධ වෙන්නේ දවස් දෙකකට පස්සේ දෙසැම්බර් 19 වෙනිදා. මේක නිකන් අහම්බයක් වෙන්න පුරුවන්ද? වෙළඳපොලේ මේකට කියන්නේ ශක්තියට විකිණීම කියලා. සරලවම කිව්වොත් මෙහිමයි. සමාගම ගැන හොඳටම දන්න ඇතුලේ ඉන්න අය කොටස් මිල හොඳටම ඉහළ ගිය වෙලාවක විකුණනවා කියන්නේ එයා හිතනවා වෙන්න පුළුවන් හරි මේක තමයි උපරිමය. මීට වඩා උඩට යන්නේ නැහැ කියලා. ඒක අනිත් ආයෝජකයන්ට ලොකු ඉඟියක්. හරි. එහෙනම් අපි මේ එකතු කරගත්ත සාක්ෂි ඔක්කොම එකට තියලා බලමු අවසාන තීරණ මොකද්ද කියලා. ප්‍රචාරයේ දිනනවද නැත්නම් යථාර්ථය දිනනවද? මේ වගුවෙන් මුළු කතාවම එකපාර බලා ගන්න පුළුවන්. එක පටකින් තියෙනවා තරෝකාරයන්ගේ ලස්සන කතාව. රුපියල් 15ක මිල ඉලක්කයක්, රුපියල් 2.65ක ඉපැයීමක් වගේ දේවල්. අනිත් පැත්තෙන් බලන්න තිත්ත ඇත්ත. වෙනදම් වෙන්නේ රුපියල් 10.70 ගානට. ඇත්ත ඉපැයීම් තියෙන්නේ 740යි. ගම්වතුරෙන් වගහානි වෙලා. ඒ මදිවට සමාගමේ අධ්‍යක්ෂවරුත් කොටස් විකුණලා. ඉතින් පරතරය හරිම පැහැදිලිනේ නේද? ඉතින් මූලාශ්‍රය විශ්ලේෂණය කරාම අපිට එන්න පුරුවන් පැහැදිලිම නිගමනය තමයි මේක. රුපියල් 15ක ඉලක්කයක් පස්සේ දුවනවට වඩා මේ කොටසේ මිල ස්ථාවර වීමක්. එහෙමත් නැත්නම් යම් තාක් දුරට නිවැරදි වීමක්. ඒ කියන්නේ ටිකක් පහළ යන්නට බලාපොරොත්තු වෙන එක තමයි වඩාත් බුද්ධිමත්.
අර හීන බුබුල නම් පුපුරලා ගිහින් වගේ. අවසාන වශයෙන් මේ සිද්ධියෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ලොකු පාඩමක් තියෙනවා. කතාවක් ඇත්ත වෙන්න බරිතරම් හොඳයි කියලා හිතෙනකොට අපි සවන් දෙන්න ඕන කාටද? අර ලස්සනට ගොතපු ප්‍රචාරයටද? එහෙමත් නැත්නම් සමහර විට පිළිගන්න අමාරු වුණත් සාක්ෂි මත පදනම් වුණු යථාර්ථයටද? ඒක හිතන්න වටින ප්‍රශ්නයක්.